සුබ දවසක් වේවා යාළුවනේ. මම වෙනස් විදියකට මේ වෙසක් කූඩුවක් හදන්න තමයි හදන්නේ. අපි මුලින්ම මේ ත්‍රිකෝණ 8 අලවගෙන ඉන්න ඕනේ. මම භාවිතා කරන්නේ පාප්ප. මේ ආකාරයට පාප්ප ටික ගාගෙන මෙන්න මේ විදිහට අලව ගන්නවා. මුලින්ම අපි මේ ත්‍රිකෝණ 8 අලවගෙන ඉන්න ඕනේ. මේ තියෙන්නේ මම අලවගත්ත ත්‍රිකෝණ 8. මේ ආකාරයට අලව ගන්න. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට කොළ දෙකක් මම මේ නවලා අරන් තියෙන්නේ. මේ වගේ කොළ එකකට දෙක රතු පාටින් නම් රතු පාටින් කහ පාටින් නම් කහ පාටින් කොළ හතර ඕනේ. එතන කොළ දෙකක් තියෙනවා. මම මේ වගේ එක ත්‍රිකෝණයකට එක කොටුවකට තමයි මේ දෙක අරන් තියෙන්නේ. මේ ආකාරයට මෙන්න මේ විදිහ නවාගෙන හරි මැදින් මේක හරි මැද හොයා ගන්න ඕනේ. ඒකින්ද අපි කරන්න ඕනේ මේක දෙකට නවලා හරි මැද හොයා ගන්න. මේක අර එහාට මෙහාට යන ඉඳලා අපි කරන්න ඕනේ මේකේ ගම් ටිකක් ගාලා මේක වටේට කොළ කෑල්ලක් අලව ගන්න ඕනේ. මේ ආකාරයට වටේටම අලව ගත්තාම මේක එහාට මෙහාට යන්නේ නැහැ. ඊට පස්සේ කූඩුව අරගෙන කොටුවට මෙහෙම තියාගන්න. ඊට පස්සේ වට හිතාගත මේක මේ කොන් දෙපැත්තට එනසේ අන්නේ වගේ මුල්ලෙන් මුල්ලට සෙට් වෙන විදියට මේකත් මේ අනිත් පැත්තත් ඒ විදියට සෙට් වෙන විදියට තියාගන්න ඕනේ. දැන් මම මේකට මුලින්ම පාප්ප ගා ගන්නවා. පාප්ප ගාගත්ත පසු මේ සවරම් කොළ නවාගත් සවරම් කොළේ මේ ආකාරයට තියාගන්න දෙපැත්තට සිටිනසේ. හරි මැද ඒක නවා තියාගන්න ඕනේ. මම මේ පෑනෙන් මේ මැද තද කරගන්න. එතකොට හරියට ඇලවෙන්නේ. මේ පැත්තත් ඒ විදිහට අලව ගන්නවා. ඉන්පසු රතු පාට තරගෙන ඒ විදිහම තියාගෙන ඒ විදිහටම මැද හොයා ගන්න ඕනේ. මේ වගේ මැද හොයාගෙන මේකේ කට්ටයක් කපන්න ඕනේ. මෙන්න මේ ආකාරයට කෑල්ලක් ඉවත් කර ගන්න ඕනේ. මොකද අර කොඩින් තියන්න බැරි හින්දා මේක ඇතුළට බහින්න ඕනේ හින්දා එහෙම කට්ටයක් අයින් කරගන්න. ඒකේ අර වගේ අලවන්න ඕනේ නැහැ. මොකද මේක බස්සනකොට ඒ ඇත්තන්ට දෙපැත්තට තද වෙලා හිටිනවා. මේ ආකාරයට හිටිනවා. දැන් ඒ දෙපැත්තේ අන්න වගේ අලව ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට ඒ දෙපැත්තේ පාප්ප ගා ගන්න. අර විදිහම මේ දෙපැත්තත් ඒ විදිහම අලව ගන්න. ඔයාලට මේක එක දිගට කරන්න බැරි වෙයි. මොකද මේ පාප්ප වේලෙන්නේ නැති හින්දා. මම මේ අලව ගත්ත එක පැත්තක්
පොඩි වෙලාවක් තියලා වේලුනහම දැන් මේක කරන්න ඕනේ මේක හතරස් කොටුව ආකාරයට කපා ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට කපා ගන්න ඕනේ. හතරස් කොටු ගානටම කපා ගන්න ඕනේ. මේ මම කපාගත්ත හතරස් කොටු කපලා ඉතුරු ටිකත් සේරම අලව ගත්තා. ඒ විදිහම අලව ගත්ත වෙසක් කූඩුව තමයි දැන් අපිට මේක කරන්න තියෙන්නේ මේකට මල් කපා ගන්න ඕනේ. මේ ආකාරයට මම මල් කැපීම සඳහා අච්චුවක් හදාගත්ත කාඩ්බෝඩ් එකකින් මේ අච්චුව තියලා තමයි මම මල් ටික කපා ගත්තේ. මෙන්න මේ ආකාරයට මල් මම ගත්තේ කහ පාටයි සුදු පාටයි. කහ පාට යටට හිටිනසේ සුදු පාට උඩට හිටිනසේ ඉතුරු මල තියාගන්න. ඒ අර මැද ලස්සන කිරීම සඳහා මම ඒ කාඩ්බෝඩ් කෑල්ලක් තමයි අර පාට කාඩ්බෝඩ් කෑල්ලක් තමයි තියන්නේ. රේණු වශයෙන් ඒක රවුමට කපා ගන්න අපහසුතාවයක් තියෙන හින්දා මම ඒ විදිහට පාට කොළ කෑල්ලක් ඉදින් තිබ්බා. මේ ආකාරයට මල යටි දාලා යටින් ගාලා මෙන්න මේ ආකාරයට අලව ගන්න ඕනේ. මෙතන උඩට පේලි 4ක් හිටිනසේ ඊළඟ පේලි 3ක් හිටිනසේ ඊළඟ පේලි 2යි ඊට පස්සේ 1යි. එක ත්‍රිකෝණයකට මල් 10ක් ඕන වෙනවා. මේ මල් 10 අලවන විදිය. මෙන්න මේ ආකාරයට මල් 10 අලව ගන්න. එතකොට මල් 10 අලව ගත්තේ මේ විදිහට මේකට මල් 10 මල් 80ක් යනවා. එතකොට මල් පෙති ඔක්කොම 160ක් අවශ්‍ය වෙනවා. මම මේ සේරම අලව ගත්තා. මොකද වීඩියෝ එක ලොකු වෙන හින්දා ඔයාලට කැමති විදිහකට මේක අලව ගන්න. දැන් අපි මේක වටේට සවරන් එල්ල ගන්න හදන්නේ රැලි. මේ ආකාරයට මම පාට දෙකෙන් තමයි රැලි හදාගත්තේ. මේ වටේට එල්ලගන්නේ මම ඔයාලට කැමති ඩිසයින් එකකින් කපා ගන්න පුළුවන්. මම කොටු ආකාරයට තමයි කපා ගත්තේ. දැන් මම මේ රැලි අලව ගන්නවා. සුදු පාටින් තමයි මම රැලි වටේට අලවන්නේ. මේකට හතර පැත්තම අලව ගන්න ඕනේ. ඔයාලට කැමති පාටකින් රැලි කපා ගන්න පුළුවන්. මොකද මම සුදු පාටින් තමයි හදාගත්තේ. පාට 3ක් 4ක් අවලං කරලා වුණත් වැඩේ ලස්සන කරගන්න පුළුවන්. මේ ආකාරයට අලවගෙන ඉල්ලා ඊට පස්සේ අපි රැලි කොටස අයින් කරගන්නවා. මේක ටික වෙලාවක් වේලිච්ච පසු දැන් අපි කරන්න ඕනේ මේකේ පැත්තේ රැලි ටික එල්ල ගන්න ඕනේ. ඒ සඳහා මම භාවිතා කරන්නේ කහ පාට රැලි. අපි හතර පැත්තම අලව ගන්න ඕනේ. මේ තමයි මම අලවගත්තු වෙසක් කූඩුව. ලස්සනයි නම් subscribe comment එකක් like එකක් දාගෙන යන්න යාළුවනේ. සුබ දවසක් වේවා ඔයාලට.